ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබ්බා අර අපි කලින් වතාවේ කතා කරපු මේ විවිධ ශබ්ද ඇහෙනවා කියන එක. කෘමීන් ඉන්නවා කියන එක. ඇත්තටම මේ දේවල් වෙනවද කියලා? සත්තුන්ගේ හැසිරීමත් ඒ වගේ ස්ථානවල බහුල වෙනවා. පිඟානක් තියෙනවා. පිඟාන වැටුනම ශබ්ද ඇහෙනවා. ඉතින් පිඟාන වැටිච්ච ශබ්ද ඇහෙනවා සහ පිඟානකුත් වැටලා තියෙනවා. හැබැයි වට්ටපු කෙනෙක් නැහැ. එක්කෙනෙක්ට වඩා ඒ ශබ්ද අත්දකිනවා නම් මේ පරිසරයේ අපිට ඒ ශබ්ද යථාර්ථය තුළ සිද්ධ වෙන ප්‍රශ්න විදියට ගන්න පුළුවන්. ඔය බාණ්ඩ හොලවන්න පුළුවන්. සහ අන්න ඒ වගේ කියනවා. අන්න ඒ වගේ ෆිසිකල් දේවල් වලට එෆෙක්ට් කරන්න පුළුවන්ද? අමනුෂ්‍ය කොටස් වලට විවිධාකාර ශක්තියින් නැති වෙනවා. ඒකට ඔය දැන් ඔය බඩු බහන්න සොලවනවා කියන එක සුවිශේෂී තත්ත්වයක්. වවුල වගේ එනවා කියනවා. නයි වගේ එනවා කියනවා. මේ වගේ ආවේශ ඒ විදිහට එන්න පුළුවන් එහෙම විවිධ විදිහට. දිනින්ද කියලා බලනවා ස්වයං පුරුෂයා ඇවිල්ලා කියලා. හැබැයි ස්වයං පුරුෂයා ඒ වෙද්දිත් මග ඉන්නේ. නැත්නම් ඔෆිස් එකේ ඉන්නේ. ඒ ස්වයං පුරුෂයාගේ හඬ අනුකරණය කරන අවස්ථාවල් තියෙනවා. පවුලේ ඉන්නවා නම් එයා වෙනුවෙන් ඒ පවුලේ අයට මොකද්ද කරන්න පුළුවන්? එයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අවකාශ ගොඩනගන එක තමයි මූලික දේ කරන්න තියෙන්නේ. අභියෝග මැදින් ජීවිතයේ සාර්ථකත්වයට නව මම්පෙත් සොයා යන ඔබට ආධ්‍යාත්මික ආලෝකයෙන් ජීවිතයේ යහමඟ පෙන්වීම සඳහා ඔබට තිලිනවන සතියන්තයේ ආදරණීය අඩහෝරාව ගුරු සමග අධ්‍යාත්මය ආයිබෝන්. ඉතින් මීට කලින් දවසක අපි කතා කරා මේ අමනුෂ්‍ය බලපෑම් ගැන. ඒකට අපිට ඊටම හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා විතරක් නෙවෙයි අපේ ප්‍රේක්ෂක බොහෝ දෙනා ඒගොල්ලන්ට ඇති ගැටලු අපිට ඉදිරිපත් කරලා තිබ්බා. මේක නිසා අපි හිතුවා අදත් මේ අමනුෂ්‍ය බලපෑම් ගැන තව දුරටත් කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ගුරු ඒ වගේම අවුරුදු 15ක් පුරාවට අධි මනෝවිද්‍යාවේ පාරා මනෝ චිකිත්සකවරයෙක් විදිහට කටයුතු කරන ආචාර්ය කසුල් නාගොඩ විතාන මහතා. ආයිබෝන් ආචාර්යතුමනි. ආචාර්යතුමනි මම මුලින්ම අපේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නයකින්ම පටන් ගන්න කැමතියි. ඉතින් ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබ්බා අර අපි කලින් වතාවේ කතා කරපු මේ විවිධ ශබ්ද ඇහෙනවා කියන එක. කෘමීන් ඉන්නවා කියන එක. ඇත්තටම මේ දේවල් වෙනවද කියලා? ඉතින් ඒ ගැන පොඩ්ඩක් ආචාර්යතුමාට පොඩි තවත් ගැඹුරින් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් විහාර. දැන් අපි ඔය අමනුෂ්‍ය බලපෑම් කියන කතා කරනකොට අපි දැන් ගිය වර්ෂසතහනේදී අපි කතා කරන්නේ අමනුෂ්‍ය බලපෑම් වල ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් තියෙනවා කියලා. කියන්නේ පුද්ගල මූලික අමනුෂ්‍ය බලපෑම සහ ස්ථාන මූලික අමනුෂ්‍ය බලපෑම. ඒතර අමනුෂ්‍ය බලපෑම කියලා කියන්නේ අපිට කියන්නේ රියලයිස් කරගන්න බැරි සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය දැනුමෙන් පැහැදිලි කරගන්න බැරි සංසිද්ධි. ඒතර මේ සංසිද්ධිය ඇතුලේ මේ වගේ සංසිද්ධියක් සිද්ධ වෙනකොට ඒකේ මූලික විදියට කියන්නේ පුද්ගල මූලික සාධක බහුලව තියෙනවා. පුද්ගල මූලික සාධක මම චුට්ටක් මතක් කරන්නම් අර පුද්ගලයාගේ අසාමාන්‍ය චර්යාත්මක වෙනස්කම් පුද්ගලයාගේ අසාමාන්‍ය භෞතික ශරීරයේ සිදුවෙන වෙනස්කම් ඒ වගේ දේවල්. සහ ඒකට සමපාතව සිද්ධ වෙනවා ඒ පුද්ගලයා ජීවත් වෙන පරිසරය ආශ්‍රිතව සිදුවෙන යම්කිසි සිද්ධි මාලාවක් තියෙනවා. ඔය සිද්ධි මාලාව තුල තමයි ඔය අපි කියන කුමි සතුන් නිතරම ඉන්නවා කියන දේ. ඊළඟට කිසිම සෝස් එකක් හොයාගන්න බැරි විදිහට ශබ්ද ඇහෙනවා කියන දේ. ඔන්නේ කාරණාව. එතකොට දැන් උතන කුමි සතුන් එනවා කියලා මම නම් දැන් ගොඩක් කරාට අත්දැකීමෙන් අහපු දෙයක් තමයි ගොඩක් අයගේ කම්ප්ලේන් එක තමයි ඒ වගේ අමනුෂ්‍ය කියන්නේ සමහර අයගේ ගෙවල් වල නිතරම කෑම වල කූඹි ඉන්නවා. ඒ කියන්නේ සීනි වලට කූඹි වහනවා කියන එක නෙමෙයි මේක. සාමාන්‍යයෙන් බත් ඉව්වම බත්තර තෙල් කූඹි වගේ. ඊළඟ නිදා ගන්න ඇඳ කොච්චර අස්පස් කරලා මේවා කරත් ඒ ඇඳේ තෙල් කූඹි ඉන්නවා නිතරම. පුටු වල තෙල් කූඹි ඉන්නවා. සහ ඔය ස්විච් තියෙන්නේ. ඒ ස්විචස් ඇතුලේ වැලි තියෙනවා. අන්න ඔය වගේ මේ විවිධ පරිසර සාධක තියෙනවා මේ අමනුෂ්‍ය බලපෑම් තියෙනවා කියන තැන්වල. මොකද ඒ අමනුෂ්‍ය බලපෑම් තියෙනවා කියලා තහවුරු වෙච්ච තැන්වල තිබ්බ ලක්ෂණ ඔය. තව විහාර මේ බොහෝ විට
දැන් ගොඩක් කලාවට ඔය මීයෝ කැරපොත්තෝ වගේ සත්තුන්ගේ හැසිරීමත් ඒ වගේ ස්ථානවල බහුල වෙනවා. ඒ වගේ දේවල් මේ ඒ වගේ සංසිද්ධි ඇතුලේ තියෙනවා. ඊළඟට ඔය දැන් ශබ්ද ඇහෙන එක ගැන කතා කරේ. ඔය ශබ්ද ඇහෙන එකේ මේ ගොඩක් කලාවට අදි ශබ්ද වගේ. ඔතන කාරණා දෙකක් තියෙනවා අමුෂ බලපෑම් තියෙන තැන්වල. එකක් තමයි සමහර වෙලාවට දැන් පිඟානක් තියෙනවා. පිඟාන වැටුනම ශබ්දය ඇහෙනවා. ඉතින් පිඟාන වැටිච්ච ශබ්දය ඇහෙනවා සහ පිඟානකුත් වැටලා තියෙනවා. හැබැයි වට්ටපු කෙනෙක් නැහැ. හරිද? වට්ටපු කෙනෙක් නැහැ. පිඟාන වැටලා තියෙනවා. පිඟානේ ශබ්දය ඇහෙනවා. ඒ වගේ අවස්ථාවල් මටත් හම්බෙලා තියෙනවා. ගොඩක් අය කම්ප්ලේන්ට් කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාන්. දෙවෙනි අවස්ථාව තමයි පිඟානක් වැටෙන ශබ්දය ඇහෙනවා. වට්ටපු කෙනෙකුයි වැටිච්ච පිඟානකුයි නැහැ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඔන්න ඒ අවස්ථා දෙකම තියෙනවා. මේ දැන් ගොඩක් කලාවට දැන් උතනදී වෙනවා දැන් ඒතකොට සමහර අය කියනවා ඒ අයට පිඟානක් වැටෙනවා ඇහෙනවා කියලා කියන අපි ගොඩක් කලාවට දැන් ගොඩක් කලාවට ඔය දැන් ඔය සිස්ොෆේනියා වගේ රෝග තියෙන අයට ඒ වගේ ශබ්ද තමන්ගේ ඇතුලේ නිර්මාණය වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒතකොට මම දැන් මේ කතා කරේ දැන් එක්කෙනෙක්ට වඩා ඒ ශබ්ද අත්දකින්න නම් මේ පරිසරේ අපිට ඒ ශබ්ද යථාර්ථය තුළ සිද්ධ වෙන ප්‍රශ්න විදිහට ගන්න පුළුවන් නේ. එක්කෙනෙක්ට වඩා වැඩි පුද්ගලයෝ සංඛ්‍යාවක් මේ ඒ පිඟන් වැටෙන එක හරි මොකක් හරි ඒ ශබ්දයක් ඇහෙනවා නම් එතකොට ඒව ඇත්තටම යථාර්ථ ලෝකයේ සිද්ධ වෙන සිද්ධිනේ. ඒ වගේ සිද්ධිය තුළ තමයි මම කිව්වා අර ඉහත සිද්ධි දෙක මම කිව්වේ. ඒ වගේ අර වාකියෝ වගේ ඒ වගේ සිද්ධි සාමාන්‍යයෙන් අමුෂ බලපෑම් තියෙන තැන්වල සිද්ධ වෙනවා. ඒතේ ගුරු මේ අමනුෂ්‍යයන්ට මේ ඔය බාණ්ඩ හොලවන්න පුළුවන්. සහ අන්න ඒ වගේ කියනවා. අන්න ඒ වගේ ෆිසිකල් දේවල් වලට එෆෙක්ට් කරන්න පුළුවන්ද? පුළුවන්. සමහර අමනුෂ්‍යයන්ට ඒ වගේ හැකියාවල් තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ඒ අමනුෂ්‍යයන්ගේ ත්‍රිවිධාකාර හැකියාවල් පවතිනවා. දැන් මගේ අත්දැකීම් තුළ මට හම්බෙලා තියෙන සමහර අමනුෂ්‍යයන්ට පුළුවන් ඒ ස්වરૂපය මවාගෙන එන්න විවිධ අයගේ ස්වરૂපය මවාගෙන එන්න හැකියාවල් තියෙනවා ඉන්නවා. සහ විවිධ අයගේ කටහඬවල් වලින් කතා කරන්න පුළුවන් හැකියාවල් තිබ්බ අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහරලාට සැමියා ගෙදර නැහැ. එයා බිරිඳට සැමියා කතා කරනවා. ගෙදර මං ගෙදර ආවා කියලා කතා කරනවා. ඒතර බිරිඳ ගිහිල්ලා බලනවා ස්වයං පුරුෂයා ඇවිල්ලා කියලා. හැබැයි ස්වයං පුරුෂයා ඒ වෙද්දි මග ඉන්නේ. නැත්නම් ඔෆිස් එකේ ඉන්නේ. ඒ ස්වයං පුරුෂයාගේ හඬ අනුකරණය කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවල් ගොඩක් ඒ වගේ අවස්ථාවල් මේ ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඔය ඒ වගේ සමහර වෙලාවට කෙනෙක්ගේ ස්වරූපෙන් එනවා. හැබැයි ආවට ඒ පුද්ගලයා ඇවිල්ලා නැහැ. ඒ පුද්ගලයා ඇවිල්ලා නැහැ. ඒ පුද්ගලයා වෙන තැනක ඉන්නේ. ඉතින් ඒ අමනුෂ්‍ය කොටස් වල විවිධාකාර ශක්තියින් නැති වෙනවා. ඉතින් ඔය දැන් මේ බඩු බහන්න සොලවනවා කියන එක සුවිශේෂී තත්ත්වයක්. ඒ අයට අපි කියන්නේ ഘോഷා කරන භූතියෝ කියලා අපි කියන්නේ පොලිටිකස්ලා කියලා. ඒ වගේ ශක්තියින් පවතින අමනුෂ්‍ය ආත්ම මේ පවතින. ඒතේ ගුරු තවත් ඔය අපිට ඇවිල්ලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ඔය වවුල වගේ එනවා කියනවා. නයි වගේ එනවා කියනවා. මේ වගේ ආවේශ ඒ විදිහට එන්න පුළුවන් එහෙම විවිධ විදිහට. මෙහෙමයි. ඔය දැන් ගොඩක් වෙලාවට අපි ඔය දැන් හොර මූවි ආශ්‍රිතව තියෙනවනේ සාහිත්‍යය. ඒ සාහිත්‍ය ගොඩක් වෙලාවට අද්භූත ෆිල්ම් එකක පෙන්නන වවුලෙක් විදිහට එන රැකියුලා කන්සෙප්ට් එක එහෙම තියෙන වවුලෙක් විදිහට අමනුෂ්‍යයෙක් එනවා එහෙම කියන එක. ඒක හැබැයි මම දැන් මගේ ඔය කාලය තුලදී මම එහෙම අත්දැකීමක් නම් ලැබලා නැහැ. සහ ඒ වගේ කම්ප්ලේන් ඇවිල්ලත් නැහැ. ඒ කියන්නේ මේ වවුලෙක් ගෙදරට එනවා. එහෙම ඒවත් වෙන්න පුළුවන් දේවල්. හැබැයි මට ඒ ගැන මුකුත් කියන්න බෑ. මොකද මට ඒ සම්බන්ධව අත්දැකීමක් හම්බෙලා නැහැ. ඔය නයි එනවා කියන කතන්දරය ඇතුලේ ගොඩක් අය කියනවා නයි එනවා එහෙම කියන එක. එතන ඉතින් ඒ ගිය හැම තැනකම ඉතින් ඒක කැලෑබද පරිසරයක්. ඉතින් කැලෑබද පරිසරවල කොහොමද සත්තු ඉන්නවනේ. දැන් අතන මම කතා කරේ කෘමි සත්තු කියන එක අසාමාන්‍ය තත්ත්වයක්නේ. සාමාන්‍යයෙන් බත් වලට කූඹියෙන්නේ නැහැනේ. සීනි වලට කූඹියනවා. දැන් හිතන්නකො මොකක් හරි මස් කෑල්ලක් බදලා තිබ්බොත් ඒ මස් කෑල්ලට තෙල් කූඹියනවා. හැබැයි බත් වලට කූඹියෙන්නේ නැහැ. ඒතර ඒ අර මං කිව්ව අර වගේ සිද්ධි පවතින තැන්වල බත් වලට කූඹියනවා. එන්නේ තෙල් කූඹි.
අර ඒ වගේ අසාමාන්‍ය තත්ත්වයක්. ඉතින් දැන් කැලයක් අයින තියෙන කුඹුරක් අයින තියෙන වත්තකට ගිහකට ණයෙක් එනවා කියන එක. ඒක නම් ඉතින් අමනුෂ්‍ය බලපෑමක් නිසා තියෙන තත්ත්වයක් නෙමෙයි. ඒක සාමාන්‍ය තත්ත්වයක්. අර දැන් හිතමු නිරන්තරයෙන් ණයෙක් ආව සමහර ණය පුරුදු වෙලා ඉන්නත් පුළුවන්. ඒ වගේ දේවල් නම් ගන්න අමාරුයි. හැබැයි අර වගේ අර කෘමිසත්තු වෙනවා කියන දේ ඇතුලේ තියෙනවා පොඩි ලොජික් එකක්. තර්කයක් තියෙනවා. ඒක ඇතුලේ. ගුරු ඒත් එක මේ ඔය දැන් කෘමි සත්තුන් ගැන කතා කරද්දි සත්තුන්ට මේ අමනුෂ්‍යවුන්ව දැනෙනවද? සමහර වෙලාවට කියනවා බල්ලා බුරනවා එහෙනවා. කාටද බුරන්නේ කියලා තේරෙන්නේ නැහැ. නිකන් අවකාශය දිහා බලාගෙන බුරනවා. එතන අමනුෂ්‍යෙක් ඇති කියලා කියනවනේ. ඒ අදහස මොකද්ද? ඔව් මෙහෙමයි. දැන් උතන තියෙනවනේ දැන් අපි ඔයයි මායි අපි හැමෝම ජීවත් වෙන සංකල්පීය රූපීය රාමුවක් තියෙනවානේ. ඒ සංකල්පීය රාමුව ඇතුලේ අපි කියනවා සත්තුන්ට අමනුෂ්‍යව පේනවා එහෙම රියැක්ට් කරනවා ඒ වගේ දේවල්. සමහර අවස්ථාවල් දෙක තුනක ඒ වගේ සත්තුන්ගේ අසාමාන්‍ය ගොඩක් වෙලාවට බල්ලෝ තමයි. බල්ලෝ සහ පූසෝ. ඒගොල්ලන්ගේ අසාමාන්‍ය අත්දැකීම් හම්බෙලා තියෙනවා. නමුත් ඉතින් අර ඒ ගැන අපිට හරියටම කියන්නේ පරීක්ෂණ මට්ටමේ දෙයක් කියන්න අමාරුයි. ඒක ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරලා නැහැ. සමහරට ඒක ඉතින් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දන්නවනේ මිනිස් ඇසට පේන පරාසය. මිනිස් ඇසට පේන පරාසයයි සත්තුන්ට පේන පරාසය අතර වෙනස්කම් තියෙනවානේ. ඒතර දැන් අපි දැන් ගොඩක් වෙලාවට අමනුෂ්‍ය බලපෑම් වගේ දේවල් තියෙන්නේ වෙන ෆ්‍රීකවන්සිස් වල. අපේ සාමාන්‍ය මේ ෆිසිකල් ෆ්‍රීකවන්සි එකේ නෙමෙයි. ඒතර ඒ ෆ්‍රීකවන්සි එක අත්දකින්න හැකියාවල් සත්තුන්ට තියෙනවා. දැන් සත්තුන් සමහරට රැට දවල්ට වඩා පැහැදිලිව පේනවානේ. අපිට රැට පේන්නේ නැහැනේ. ඒ වගේ වෙන වෙන ෆ්‍රීකවන්සිස්. ඉතින් මේ ෆ්‍රීකවන්සිස් ඇතුලේ සත්තු ඒ දේවල් දැකලා ඒවට ප්‍රතිචාර දක්වනවා කියලා හිතන්නත් පුළුවන්. එතන තියෙන ඉතින් එක මධ්‍යස්ථයි. ගුරු ඒත් එක්ක අපි කලින් දවසේ කතා කරා මේ අමනුෂ්‍ය බලපෑම් මිනිස්සුන්ට සිද්ධ වෙන ආකාරය ගැන. ඒකෙදි මම මේ අමනුෂ්‍යයන් මිනිස්සුන්ට ආවේශ වෙනවා කියන එක ගැන තවදුරටත් කතා කරන්න කැමතියි. මොකක්ද මේ ආවේශයක් කියන්නේ? ඔව් ආවේශයක් කියන්නේ පුද්ගලයාගේ දැන් අපි හැමෝගෙම පුද්ගලයෙක් විදිහට දකිනකොට පුද්ගලයෙක්ගේ තියෙන පෞරුෂයක් තියෙනවානේ. දැන් විහාර විදියට ඔයාව ගත්තත් ඔයාට අදාළ පෞරුෂයක් තියෙනවා. ඒතකොට දැන් ඔයා ගෙදර ගිහිල්ලා කතා කරනකොට ඔයාගේ කතාව ඇතුලේදී ඔයාගේ හැසිරීම මත ඔයා ඇවිදින ආකාරය මත ඔයා කෑම කන විදිහ මත ඔය හැම එකකටම ඔයාට අනන්‍ය වූ චර්යාවක් ශේෂ වෙනවනේ. අපි ඒකටනේ කියන්නේ පෞරුෂය කියලා අවසානයේදී. නේද? ඔයා වඳුරගන්නේ ශේෂ වෙච්ච චර්යාව වෙන්නේ අපි. එතකොට දැන් යම් කිසි අවස්ථාවක හිතන්නකෝ ඒ චර්යාව ඒ වාගේ ශේෂ වෙච්ච චර්යාව නෙමෙයි සම්පූර්ණම ආගන්තුක චර්යාවක් විදියට ඔයාගේ ශරීරය හැසිරෙනවා. අන්න අපි ඒ අවස්ථාවට තමයි කියන්නේ ආවේශය කියලා. ටෙක්නිකල් විදියට. හරිද? එතකොට ඒ කියන්නේ පුද්ගලයාගේ අර සාමාන්‍ය චර්යාව සම්පූර්ණ වෙනස්. එයා වෙන චර්යාවක් විදියට හැසිරෙන්න ගන්න ශරීරය. ඒක තමයි ඇත්තටම අපි ආවේශය ට්‍රාන්ස් කියලා කියන්නේ. ට්‍රාන්ස් එකක් කියලා කියන්නේ. දැන් ආවේශය ඇතුලේ තියෙනවා ස්වයං ආවේශය තියෙනවා අමනුෂ්‍ය ආවේශය කියලා දෙකක් තියෙනවා. මම අධ්‍යයනය කරපු විදිහට. ස්වයං දැන් ඕනම කෙනෙක්ට දැන් අපිට සමහර තරහා ගියාම අපි කියන්නේ මේ ආවේශ වෙනවා කියලා කියනවා. දැන් අපිට තරහා ගියාම යකානා කියනවනේ. අපි කෑ ගහනවා. හරි. එතන තියෙන්නේ ස්වයං ආවේශය. ඒ ස්වයං ආවේශය සමහර වෙලාවට අපේ මනෝභාවය විසින් ඇති කරනවා සහ අපි ව්‍යාජව ආවේශය මවා ගන්නවා. ওই දෙකම තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔය දේවාල වල කපුවෝ ඊළඟට ඔය මෑණිවරු කියලා කතා කරන දැන් හිතෙන් තියෙන ව්‍යාජ ආවේශයක් නේ. එයා ආවේශ වුණා වගේ පෙන්නලා මොකක්කෝ දෙයක් කරනවා. ඒ අමනුෂ්‍ය ආවේශය කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. අමනුෂ්‍ය ආවේශයේදී පුද්ගලයා දන්නේ නැහැ තමන් ආවේශ වෙනවා කියන එක. හැබැයි පුද්ගලයාට සිහිය තියෙනවා. සිහිය සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. පුද්ගලයාට සිහිය සම්පූර්ණව නැති වෙනවා නම් ඒක අමනුෂ්‍ය ආවේශයක් නෙමෙයි. මොකද අමනුෂ්‍ය බලපෑම් සහ මානසික රෝග කියන එක විහාර අඳුර ගන්න තියෙන ප්‍රධානම දේ ඔන්න ඔය කැලේ තමයි. හරිද? දැන් හිතන්නකෝ දැන් වතුරයකට තෙල් දැම්මම වතුරයි තෙලුයි දිය වෙන්නේ නැහනේ. වතුර උඩ පාවෙනවා. හැබැයි වතුරයකට කිරි දැම්මම කිරි වතුරයි දිය වෙනවා. හරිද? එතකොට අමනුෂ්‍ය බලපෑමක් ඇති වුණාම ඒ අමනුෂ්‍ය බලපෑමක ක්‍රියාකාරීත්වය පුද්ගලයාට දැනෙනවා මේක මම කරන දෙයක් නෙමෙයි කියන එක.
හරිද? ඒක අපි එකට කියනවා කියන්නේ ඉන්සයිට් කන්සෙප්ට් කියලා. දැන් මානසික රෝගයක් තියෙන කෙනාට කිසිම අවස්ථාවක දැනෙන්නේ නැහැ එයා ඒක කරන්නේ නැහැ කියලා. එයා දැනෙන්නේ ඒක එයා කියලා. දැන් හිතන්නකෝ දැන් සද්දයක් ඇහෙනකොට එයාට දැන් මෙහෙම දැක්කමුද කවුරු හරි කෙනෙක් එයාව ස්පර්ශ කරනවා වගේ දැනෙනවා. මෙහෙම අල්ලනවා වගේ දැනෙනවා. ඒතර මානසික රෝගයක් තියෙන කෙනෙක්ට ඕක දැනෙන්නේ එයාගේ තුලින් සිද්ධ වෙනවා කියන්නේ. ඒතර අමනුෂ්‍ය බලපෑමක් තියෙන කෙනෙක්ට දන්නවා ඒක ඇත්තටම එයා දන්නවා මේක මන් තුලින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි එළියෙන් මට කරන දෙයක් කියන එක එයාට පැහැදිලිව තේරුම් ගන්නවා. ඒතර ආවේශයක් ආවම අමනුෂ්‍ය බලපෑමක් තියෙන ඇත්තටම අමනුෂ්‍ය බලපෑමක් තියෙන කෙනෙක් 100% තමන් කියන්නේ ආවේශයටම නතු වෙන්නේ නැහැ. ඒතකොට එයාගේ තුලක් තියෙනවා මේ කියන්නේ එයාගේ තුල අර එයාගේ අනන්‍යතාවයේ යම් ශේෂයක් ඉතුරු වෙනවා. හැබැයි අමනුෂ්‍ය ආවේශයක් නැතුව ස්වයං ආවේශයකට යනවා කියලා හිතන්න ගියාට පස්සේ එයාට සම්පූර්ණ එයාව අවිඥානිකයි. එයාට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. ඔන්න ඔය විදිහට අමනුෂ්‍ය ආවේශ කොටස් දෙකකට බෙදෙනවා. ඒතර පැහැදිලි දැන් ඔයා මයන් හැව්වේ මෙහෙම අමනුෂ්‍ය ආවේශ වෙනවද කියන එකනේ. ඇත්තරම අමනුෂ්‍ය ආවේශ කියලා දෙයක් තියෙනවා ඒක රෝගයක්. අමනුෂ්‍ය අපේ ශරීරයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අපේ අපි කියනවා කොන්ෂස් කියලා. ඒ විඥානේ එයා ඒකට ප්ලේස් වෙන්න ගන්නවා. අපි ඒතර ප්ලේස් වුණාම අපි කියනවා ස්විච් වෙනවා කියලා කිව්වා. එහෙනම් අපේ පර්සනැලිටි එක ස්විච් වෙනවා කියලා. ඒතර සම්පූර්ණයෙන්ම අපි අර පර්සනැලිටි එකට හැරෙනවා. නැවත අමනුෂ්‍ය බලපෑම ඉවත් වුණාට පස්සේ අපි ප්‍රකෘති අපේ පර්සනැලිටි එකට නැවත ආවම අපි මේ රීස්ටෝර් වෙනවා. ඔය විදිහට පර්සනැලිටි එක ස්විච් වෙනවා. සමහර අවස්ථාවලදී එක ශරීරයට අමනුෂ්‍ය 4-5 දෙනා විටින් විට ආවේශ වෙනවා. එතකොට අරකට ස්විච් යනවා. හැබැයි ඒතර අපි ඊට පස්සේ අර පුද්ගලයා නැවත ප්‍රකෘති සිහියට ආවට පස්සේ ඇහුවම ආට මොකද උනේ කියලා එයා කියන්නේ මන් දන්නේ නැහැ මට මොකක්ද උනේ කියලා. හැබැයි මට පාලනය කරගන්න බැරි ආවේගයක් මට ආවා. ඒ ආවේගය ඇතුලේ මම කතා කරා. ඉතින් අපි අහනවා කතා කරපුවාට මතකද? එයා කියන්නේ "ඔව් මට මතකයි කතා කරපුවා." මට කතා කරපු ගොඩක් සමහර දේවල් මතකයි මට. ගොඩක් දේවල් මතකයි. ඉතින් අපි අහනවා "අර 100 තිබ්බද?" "ඔව් මට 100 තිබ්බා." මට 100 තියෙද්දි මම නොදැනුවත්ව මගෙන් දෙයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ. හැබැයි අර අමනුෂ්‍යාවේශයක් නොවන ස්වයං ආවේශයට ගිය කෙනාට එහෙම කියන්න බෑ. එයා කියන්නේ මන් දන්නේ නැහැ මට මොකක්ද උනේ කියලා මන් දන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට යන්නේ එතන තියෙන අමනුෂ්‍යාවේශයක් නෙමෙයි. එතන තියෙන්නේ ඒක රෝගයක්. අපි කියනවා ඒක අර මේ විඝටන අක්‍රමිකතාවයක් කියලා යාට වෙන්නේ. එයාගේ අපි අර කියන්නේ පර්සනැලිටි එක එයාගෙන් අයින් වෙලා යනවා එතනදී. ඒක වෙන රෝගී තත්ත්වයක්. හැමතිස්සෙම අමනුෂ්‍ය ආවේශයකදී ආවේශ වෙච්ච කෙනා දන්නවා Tamanට මොකක්ද උනේ කියලා. ගුරු දැන් කිව්වා ඔය ආවේශයක් වෙච්ච කෙනෙක් එක කතා බහ කරනවා කියලා. එතනදී ගුරු මට ගැටලුවක් එනවා මේ ආවේශයක් ආපු කෙනෙක් නිරන්තරයෙන් මේ ආවේශයේ මත නෙවෙයි දෙන්නේ. ඒ කියන්නේ යා සැරින් සැරේ ආවේශය ගිහිල්ලා යා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ආය ටික වෙලාවකින් ආය ආවේශ වෙලා වගේ හැසිරෙනවා. එහෙමද නැත්නම් මුළු කාලේ පුරාම ආවේශය සහිත පෞරුෂයෙන් දින්නේ? ඒ කියන්නේ ඒ අමනුෂ්‍ය බලපෑම තියෙන කාල තුල ඔව් නැහැ. එයා ආවේශ වෙන යම්කිසි අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය බලපෑමක් ආව කියලා අපි ගමු සිද්ධියක්. ඒක අමනුෂ්‍ය බලපෑම යට ඉෆෙක්ට් වෙනවා. ඉෆෙක්ට් වෙනකොට ඒ අමනුෂ්‍ය බලපෑම කියන්නේ පුද්ගලයාට ඉෆෙක්ට් ආවේශය කියන්නේ පුද්ගලයාට අමනුෂ්‍ය බලපෑම ඉෆෙක්ට් වෙන එක ප්‍රවේශයක්. දැන් අමනුෂ්‍ය බලපෑමක් ඇති වුණාම පුද්ගලයෙක්ට ඒ අමනුෂ්‍ය බලපෑම ඉෆෙක්ට් වෙනවා එයාගේ මානසික මට්ටම අවුල් කරන ස්වභාවය. අපි ඒකට කියනවා සයිකික් ඇටැක් එකක්. හරිද? එතකොට එයාගේ චර්යාව සම්පූර්ණ වෙනස් වෙනවා. තරහා යන්න ගන්නවා. දරා ගන්න බෑ. පොඩි දෙයට අඬන්න ගන්නවා. එපා වෙනවා. කලකිරෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අපි ඒවට කියනවා සයිකික් ඇටැක් කියලා. ඒතර එයාගේ මනස වෙනස් වෙන්නේ ඒවෙන් චර්යාත්මක වෙනස්කම් ඇති වෙනවා. ඊළඟට දෙවෙනි අප්‍රෝච් එක තමයි ෆිසිකල් ඇටැක් එක. කියන්නේ එයාගේ ශරීරය ලෙඩ කරනවා. ඒ ලෙඩවලට හේතු සාධක නැහැ හැබැයි. දැන් හිතන්නකෝ දැන් අපිට මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ අපිට වෛද්‍ය පරීක්ෂණ ඔස්සේ ප්‍රූව් කරගන්න පුළුවන් නේ. ඒක ප්‍රූව් වෙන්නේ නැහැ. ඒක ඇතුලේ එකට දැන් රිපෝට්ස් මොනවා ගත්තත් ඒව අපි කියන නෝමල්. මේ වෛද්‍ය වාර්තා ඇතුලේ ලෙඩේ විද්‍යාමාන වෙන්නේ නැහැ.
ඔන්න ඒ වගේ ලෙඩ මිනිස්සුන්ට හැදෙනවා. ඒතර අපි ඒ වගේ ලෙඩ තමයි අපි කියන්නේ අමනුෂ්‍ය බලපෑම නිසා ඇතිවන රෝගාබාධ කියලා. ඊළඟට තව ප්‍රවේශයක් තියෙනවා. අපි හැමෝටම තියෙනවානේ ඊතරක බොඩි එක ශක්ති ශරීරය. මේ ශක්ති ශරීරයේ තුල අමනුෂ්‍ය අපිව අල්ලගෙන යනවා. එයා නැගලා යනවා අපේ ඇඟට. අපිත් එක්ක ඉන්නවා ශක්ති ශරීරය ස්පර්ශ කරගෙන ඉන්නේ. අපි කියන එකට ස්පිරිට් ඇටැච්මන්ට් කියලා. ඒක තව ප්‍රවේශයක්. ඔන්න දැන් හතරෙන් ප්‍රවේශය තමයි ආවේශය කියන්නේ. ඒතර ආවේශය කියලා කියන්නේ මං කිව්වා වගේ අර යගේ අර පෞරුෂය යටපත් කරලා ආගන්තුක පෞරුෂයක් මතුවෙනවා. ඉතින් දැන් අමනුෂ්‍ය බලපෑමක් තියෙන කෙනෙක්ට ඔන්න ඔය ආකාර හතරම ක්‍රියාත්මක වෙනවා. හරිද? බොහෝ විට හතරම ක්‍රියාත්මක වෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවක තමයි අර ආවේශය කියන එක මතුවෙන්නේ. දැන් අපි ළඟට ප්‍රතිකාර කරන්නාම අපි සමහර වෙලාවට ඒ වගේ කට්ටියව ආවේශ කරනවා. කියන්නේ අපි කිරණ ප්‍රතිකාරයක් තියෙනවා. අපේ ආධ්‍යාත්මික මේ ගුරුකුලයට අදාළව. ඒතර ඒ කිරණ ප්‍රතිකාරය සිද්ධ කරාම අර එයාගේ ශරීරය තුල එයාගේ ඊතරික බොඩි එක ග්‍රහණය කරන් ඉන්න අර අමනුෂ්‍ය බලවේගය මතුවෙන්න ගන්නවා. එතකොට ඊට පස්සේ අපි ඒ අමනුෂ්‍ය බලවේගයත් එක්ක සංනිවේදනය කරනවා. ඒක සමහර වෙලාව සමහර අවස්ථාවලදී මේ කට්ටිය බෝධි පූජාවලට ගියාම ගෙදර සමාහට නිකන් ඉන්න වෙලාවක හරි අහපු අවස්ථාවල මේ අමනුෂ්‍ය බලවේගය අයාගේ ශරීරය තුලින් මතුවෙන්න ගන්නවා. හැබැයි ඒක හැමතිස්සෙම මතුවෙන්නේ නැහැ. හැමතිස්සෙම අමනුෂ්‍ය බලපෑම තියෙනවා. අර අනිත් අප්‍රොච් ඔය අප්‍රොච් වලට මාරුවී තමයි තියෙන්නේ. සමහර වෙලාවට මානසික පහර දීමක් විදිහට තියෙනවා. සමහරට ශාරීරික පහර දීමක් විදිහට යනවා. සමහර වෙලාවට ශක්ති ශරීර ඇටැච්මන්ට් එකක් විදිහට යනවා. සමහර වෙලාවට මේ අමනුෂ්‍ය ආවේශයක් විදිහට මතුවෙනවා. ගුරු මේ තව මට එන ගැටලුවක් තමයි මේ අමනුෂ්‍යයෙක් කොහොමද මේ ආවේශයක් සඳහා පුද්ගලයෙක්ව තෝරගන්නේ? එහෙම තෝර ගැනීමක් තියෙනවද? ඔව්. ඊටාම පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ව තෝරගන්නකොට දැන් අපිට ගොඩක් වෙලාවට අමනුෂ්‍ය බලපෑම ආවේශය ඇති වෙච්ච පුද්ගලයන්ව අපි ඒ අය වර්ධනය කරලා බලනකොට ඒ අයගේ අනිත් අයට වඩා වෙනස් වූ සුවිශේෂී ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි එයා කියන්නේ අභ්‍යන්තරයට නිරාවරණය වෙච්ච පුද්ගලයෙක්. හරිද? දැන් අපි පුද්ගලයෙක් ගත්තාම පුද්ගලයෙක්ගේ තියෙනවානේ සමහර පුද්ගලයෝ බාහිර නිරාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් එයාගේ ඉමෝෂනල් හිතරන දේවල් අනිත් අයට කතා කරනවා, ඒවා පිට කරනවා, කෑ ගහනවා නේද? ඒ මිනිස්සු ඉන්නවා. තව සමහර මිනිස්සු ඉන්නවා ඇතුළට ගිල ගන්නවා හැමදාම. ඇතුළට ගිල ගන්නවා. එයා ඒවා එළියට පිට කරන්නේ නැහැ. ඊට පස්සේ යාම ඒවට අර්ථ හදාගෙන දැන් කවුරු කෙනෙක් අපිට ආවට පස්සේ ගස්සනවා. දැන් අපිව ගණන් ගන්නෙ නැහැ. අපිව ගස්සනවා. ඒ වගේ දේවල් අපිට කරනවා. හරි. එතකොට අපිට පුළුවන් ඒකට සමහර පුද්ගලෙක් අහනවා ඇයි ඔයා එහෙම කරන්නේ? ඇයි ඔයා මේ හයියෙන් ඇවිදින්නේ ඇයි? බඩු එහෙට මෙහෙට කරන්නේ ඇයි? දොරවල් හයියෙන් වහන්නේ ඇයි? කියලා එයාට අහන්න පුළුවන්. නේ? හැබැයි දැන් සමහර පුද්ගලෙක් එහෙම අහන්නේ නැහැ. එයාට අර්ථයක් දෙනවා. මියා තරහින්ද අපිත් එක්ක එහෙම කරන්නේ නැති. අපිත් එක්ක අමනාප නිසා එයා එහෙම කරන්නේ නැති කියලා එයා ඒක ඇතුළේ ගිල ගන්නවා. අන්න එහෙම තමයි අර මේ අභ්‍යන්තරයට නිරාවරණය වුණු පුද්ගලයා ඒ ප්‍රශ්න දරාගන්නේ ඒ විදිහට. බාහිර නිරාවරණය වෙච්ච එකනා අර බාහිරට අර එළියට පිට කරනවා. ඔන්න ඔය වගේ ටයිප්ස් දෙකක් තියෙනවා. ඒතර ගොඩක් වෙලාවට අමනුෂ්‍ය බලපෑම් හැදෙන එකේ ප්‍රවණතාවය වැඩි අර අභ්‍යන්තරයට නිරාවරණය වෙච්ච පුද්ගලයාට. ඊළඟට ඒ අමනුෂ්‍ය ආවේශ ඇතිවෙච්ච තව පුද්ගලයෙක් තමයි ඒ පුද්ගලයන්ගේ අපි ජීවිත දැක්කම ඒ අයට තියෙනවා යම් කිසි මට්ටමකට තියෙනවා අයිඩෙන්ටිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ අනන්‍යතා අර්බුදයක්. කියන්නේ ඒ කට්ටියට තමන් කවුද කියන එක තාම නිශ්චිත නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඒ අර ගොඩක් අයට ආවේශ ඇති වෙච්ච අයගේ හොයලා බලනකොට ඒ අයගේ තියෙනවා ආත්මීය දැඩි වේදනා දෙන පීඩාකාරී ගැටලු තියෙනවා. පෙර මතකයක්. ඒ වගේ ගැටලුවක් තියෙන කට්ටිය. සහ ඊළඟට ඔය වගේ ඔන්න වගේ යම් සාධක තියෙනවා ඒ අර ආවේශ ඇතිවෙච්ච කට්ටියගේ සුවිශේෂී. දැන් මේ අපි මේ කතා කරපු හැම කාරණාවම අපි කැටි කරලා ගත්තාම මේ හැම එකම තියෙන දේ තමයි අර
මනස සමබර නොවනම මනස කරදරකාරී වුණාම අපේ මනසේ තියෙන එකඟතාවය කඩලා යනවා. ඒ කඩලා ගියාම දැන් මනසත් එක්ක සමගාමීව පවතින අපේ ශක්ති ශරීරය. අපි දැන් ගුරු සමග අධ්‍යාත්මය ගොඩක් කතා කරානේ අපේ ශරීරයේ අපේ පුද්ගලයා කියන එක අවස්ථා තුනක එකතුවක් කියන එක ඊතරික මානසික සහ භෞතික කියන්නේ. ඒතර මේ මානසික කියන ස්ටේට් එක සම්බන්ධ වෙනවා අපේ ඊතරික බොඩි එකට ගොඩක් වෙනවා. ඒතර ඊතරික බොඩි කියලා කියන්නේ අපේ ඕරා එක. ඒතර අපේ මනස යම් යම් විදිහට අසම්බර වෙනකොට ඒක ඊතරික බොඩි එකේ ඉෆෙක්ට් එකක් විදිහට පේන්න ගන්නවා. ඒතර ඊතරික බොඩි එක තැන් තැන් වලින් දුර්වල වෙන්න ගන්නවා, කඩතුළු වෙන්න ගන්නවා. අපි ඕරා කියලා කියන්නේ. එතකොට මේ කට්ටිය අපි තුල ඇතුල් වෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය සරල සංසිද්ධිය. සමහරවිට කේස් බයි කේස් මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන ආකාරය තමයි මම ඔය කිව්වේ. ඒකද වාගේ ප්‍රශ්නෙට මම නැවත ප්‍රවේශ වෙනවා නම් ඒතර අමනුෂ්‍යෝ නිශ්චිත පුද්ගලයෝ කොටසක් තෝරගන්නවද කියන එක ආවේශ වෙන්න. ඔව්. ඒ කියන්නේ තෝරගන්නවට වඩා එතන උචිත වචන තමයි අමනුෂ්‍යයන්ට ග්‍රහණය වෙනවා කියන්නේ. අමනුෂ්‍යයන්ට මේ ආවේශ වීමට ග්‍රහණය වෙන්නේ යම් කිසි පුද්ගලයෙක් කොටසක් විතරයි. දැන් මෙතන තව කාරණාවක් තියෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ කට්ටියට අමනුෂ්‍ය බලපෑම තිබ්බට ඒගොල්ලන්ට ආවේශය කියන්නේ ඇති වෙන්නේ නැහැ. ආවේශය කියන්නේ ඇති වෙනවා කියලා කියන්නේ අපි ගොඩාක් දුරට මනස දුර්වලයි කියන්නේ. යම් කිසි මට්ටමින් අමනුෂ්‍ය බලපෑම ඇති වෙනවා. දැන් මූලිකවම අමනුෂ්‍ය බලපෑම ඇති වෙනකොට අපේ මනසේ තියෙන යම් විශිෂ්ටතාවයන් නැති වෙනවා. අපි කියන්නේ සයිකික් ඇටැක් කියලා. ඒව ඇති වෙන්න ගන්නවා. සයිකික් ඇටැක් ඇති වෙනකොට අපේ තුල මූලික විදිහටම කායික රෝගාබාධ මතුවෙන්න ගන්නවා. ෆිසිකල් ඇටැක් ඇති වෙනවා. එතකොට අපි පරීක්ෂා කරලා බැලුවා මෙයාගේ එනර්ජි බොඩි එකේ අර අපි කිව්වා වගේ මේ එනර්ජි බොඩි එකට අමනුෂ්‍ය බලපෑම සෙට් වෙලා තියෙනවා. හතර වෙනුව වගේ තමයි ආවේශකින් තැන්ට එන්නේ. ඒක ඩීප්. කියන්නේ අමනුෂ්‍ය බලපෑම උපරිමයදී තමයි ආවේශකින් තැන්ට එන්නේ පුද්ගලෙක්. එතකොට ගුරුව මේ භාවනා කරපු මනස දියුණු කරපු පුද්ගලයෙක්ට කිසිම විදිහකින් අමනුෂ්‍ය බලපෑමක් වෙන්න බැරිද? මෙහෙමයි. අමනුෂ්‍ය බලපෑමයි භාවනාවලට සම්බන්ධයක් නැහැ. හරිද? දැන් අපි ත්‍රිපිටකය අධ්‍යයනය කරලා බැලුවම සරියුත් හාමුදුරුවන්ටත් අමනුෂ්‍ය තර්ජනය කරලා තියෙනවා. අමනුෂ්‍ය බලපෑම එන්න උත්සාහ කරලා තියෙනවා. හරිද? ඊළඟට මුගලන් හාමුදුරුවන්ටත් තියෙනවා. අගසවුනේ. ඒගොල්ලන්ටත් වෙලා තියෙනවා. දැන් ගොඩක් කලාවට මංගාවට ඉදිරිපත් වෙනවා ආරණ්‍ය වාසී භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඒ කට්ටියට දැඩි අමනුෂ්‍ය බලපෑම ඇවිල්ලා. ඉතින් ඒ කියන්නේ අමනුෂ්‍ය බලපෑම කියන දේ භාවනා කරන අයට එන්නේ නැහැ කියනකට වඩා මම මේක කියන්න කැමතියි මනස සමබර කරන අයට අමනුෂ්‍ය බලපෑම ඇති වෙන්නේ නැහැ කියන එක. සමහරවිට භාවනා කරන්න උත්සාහ කරන අයගේ මනස අසමතුලිතයි සාමාන්‍ය ජීවිතයට වඩා. ඇත්තටම අමනුෂ්‍ය බලපෑම් වල අවදානමෙන් මිදෙන්න නම් අපිට කරන්න තියෙන මූලික දේ තමයි මනස සමබරව පවත්වාගෙන යන එක. එතකොට ගුරු මේ තව ගැටලුවක් තියෙනවා. ගොඩක් අය හිතනවා දැන් අමනුෂ්‍යෝ කියන්නේ ටිකක් දුර්වල කොටසක් කියලා. මනුෂ්‍යෝ ඊට වඩා ටිකක් හොඳයි. ඒකට දුර්වල කෙනෙක්ට පුළුවන් ද යටත් කරගන්න ඊට වඩා උසස් කෙනෙක්ව. අර ඔය වගේ උසස් පහත් බේතයක් ගැන කතා කරනවානේ මේ අමනුෂ්‍යෝ ගැන සහ මිනිස්සු. මම පොඩ්ඩක් ඔක තව එක්ස්ප්ලেইন කරන්න. මම විහාරයෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා. විහාර හිතන විදිහට ඔය උස් පහත්කම තීරණය කරන සාධකය මොකක්ද? මම හිතන්නේ කුසල කර්මයත් එක්ක උපත ලැබෙන විදිහ වෙන්නේ නැති ඒ කතා කරන්නේ. එයා කරලා තියෙන කුසල් අනුව ඔව් එයා කුසල් කරලා තියෙන කෙනෙක් නම් මිනිසෙක් කියලා ඉපදෙනවා. එහෙම අඩුයි නම් එයා අමනුෂ්‍ය එක් විදිහට ඉන්නවා. ඔව් දැන් ඔතනදී ගොඩක් කලාවට මිනිස්සු ඔක දකින්නේ භෞතික මානෙන්නේ. හරි. භෞතික දේවල් ළඟා කරගන්න පුළුවන් දේ තමයි සාර්ථකත්වයේ විදිහට දකින්නේ. භෞතික දේවල් ළඟා කර ගැනීමට බැරි නොහැකියාව දකින අසාර්ථකත්වයේ විදිහට. දැන් පුතත්ජන මිනිස්සු ලෝකේ සාර්ථක අසාර්ථකතාවය තීරණය කරන්නේ භෞතිකත්වයෙන්. හරි. දැන් අමනුෂ්‍යෝ කියන අය දුර්වලමයි නෙමෙයි. ඒ කියන්නේ මනුෂ්‍යයට වඩා දුර්වල නැහැ. සමහර මනුෂ්‍යයෝ ඉන්න අමනුෂ්‍යයට වඩා දුර්වලයි. අමනුෂ්‍ය කියලා කියන්නේ එක කොට්ටාසයක්. ඒක මේ ස්වභාවයේ තියෙන කොට්ටාසයක්. ඒගොල්ලෝ
දුර්වලද නැද්ද කියන එක නෑ. දැන් මේ හිතන්නකෝ දැන් මම මේක මේ විදිහට අර්ථකථනය කරන්න. දැන් අපි යම් කිසි අවස්ථාවක හිතන්නකෝ අපි කායක් හරි අපේ යාළු මිත්‍රෙක්ට සම්බන්ධතාවයක් පවත්වනවා. අපි හොඳයි මේ යාළුවෙක්. ඒ යාළුවත් එක්ක සම්බන්ධතාවය පවත්වනකොට යම් කිසි අවස්ථාවක ඒ යාළුවයි මා අතර හිස් බිඳීමක් ඇති වෙනවා. මොකක් හරි ගැටලුවක් නිසා. ඒ නිසා මම මේ යාළුවට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා. ඒකට ටික කාලයක් ගියාට පස්සේ මට ඒක මගේ හිතට බරක් වෙනවා නේද? එතන මම ආපහු ඒ යාළුවව හොයාගෙන ගිහිල්ලා කියන්නේ මම ටිකක් නිදහස් වෙනකොට මම යාළුවව හොයන් ගිහලා නැවත ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්නවා නේද? මොකක් කරේ? ඉතින් අමනුෂ්‍ය බලපෑමක් ගොඩක් වෙන්න ඕම තමයි. අමනුෂ්‍යගේ තියෙන නිමා නොකරපු සිද්ධි. දැන් ගොඩාක් කලාට අපිට හම්බෙන අමනුෂ්‍ය බලපෑම වල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මැරිච්ච දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ගාවට එනවා. මැරිච්ච දරුවෝ තමන්ගේ දෙමව්පියෝ ගාවට යනවා. ඉතින් අපි ජීවත් වෙලා ඉන්න කාලේ කරන්නේ ඕකම. ජීවත් වෙලා ඉන්න කාලේ මිනිස්සු කරන්නේ බැඳීම් පෝෂණය කරන එක. ඉතින් මිය ගියාට පස්සේ කරන්නේ බැඳීම් පෝෂණය කරන එක. දෙකොල්ලම දුර්වලද ශක්තිමත්. එහෙම කියන්න බෑ. ඒ නිසා අමනුෂ්‍ය කියන්නේ දුර්වල කොටාසයක් නෙවෙයි. බොහෝ විට මනුෂ්‍යයන්ට ස්වභාවයෙන් හම් වෙන ශක්තියින් වලට වඩා වැඩි ශක්තියින් හම් වෙනවා අමනුෂ්‍යයන්ට. එකම දේ තියෙන්නේ අමනුෂ්‍යයන්ගේ මෙහෙම තන්දරයක් තියෙනවා. ඒ කියන්නේ මම නම් අමනුෂ්‍ය බලපෑම් කියන්නේ අමනුෂ්‍ය සහ මිනිස්සුන්ගේ චින්තනය අතර වෙනස දකින්නේ දැන් අමනුෂ්‍ය කියන කෙනා අමනුෂ්‍ය කියලා කියන්නේ අපි මුලදී අපි ඕක නිර්වචනය කරානේ යම් කිසි කාලයක මිනිස් භවයක ජීවත් වෙලා එයා මැරෙනවා. මරුණාට අපි තුමු පියදාස කියලා කෙනෙක් මැරුණා කියලා. පියදාස කියන කෙනා මැරුණාට පස්සේ එයා හිතන් ඉන්නවා තවදුරටත් එයා පියදාස කියලා. හැබැයි දැන් භෞතික මානෙ අහිමි වෙලා නමුත් එයා මානසික මානෙන් හිතන් ඉන්නවා තවදුරටත් පියදාස කියලා. ඒකට එයා පියදාස කියන තැනින් ඉවත් වෙලා වෙන තැනකට යන්නෙත් නැහැ. නමුත් එයාට ආපහු සාමාන්‍ය විදිහට පියදාස වෙන්නත් බෑනේ. අන්න අපි එයාට කියන අතරමඟ කිරවෙච්ච අය කියලා. හරිද? ඒතර පුතත්ජන මිනිස්සු ඉන්නේ ආශාවෙන් නෙමෙයි හැමතිස්සෙම. අතීතය ගැන කලකිරීමෙන් අනාගතය ගැන ආශාවෙන් ඉන්නකොට වර්තමානයේ මගහැරෙනවා. ඒතර මරණ මොහොතේදී වර්තමානයේ නෙමෙයි කියන්නේ මරණ මොහොත ගැන තේරෙන්නේ නැහැ යාට. එයා මරණ මොහොතේත් එක්ක අනාගතයේ ආශාවෙන් අල්ලගත්ත දේක් ඔළුවේ තියෙනවා. නැත්නම් අතීතයේ දුකෙන් මොකක් හරි හිතපු ප්‍රශ්නයක් තමයි ඔළුවේ තියෙන්නේ. ඒතර බුදුදහම ඉතාම පැහැදිලිව කියනවා තමන් සායනික මරණයට පත් වෙන අවස්ථාවේ ඇති වෙන චිත්ත tattවය මත තමයි ඊළඟ භවයේ ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඒක දැන් සාමාන්‍ය පුතජන මිනිස්සුන්ගේ භවයේ ප්‍රතිනිර්මාණය වෙන්නේ එකතට සාපේක්ෂව අතීතයේ කලකිරීමකට හරි අනාගතයේ ආශාවකට හරි සම්බන්ධ වෙන ප්‍රතිනිර්මාණය වෙන්නේ. කවදාකවත් ප්‍රසන්න කියන කැලෙන් වෙන්නේ නැහැ නේද කොට වැඩි. නේ? ඒක දැන් එයා එතකොට හැමතිස්සෙම ඉන්නේ මොන වගේ දෙයකද? ඉන්නේ අර එක්ක අතීතයේ කලකිරීමෙන් නැත්නම් අනාගතයේ ආශාවකින්. ඒතර යාගේ මනස වැඩ කරන්නේ ඒ කැලේ විතරයි. එයාට ඒ කැලෙන් පරිබාහිර වෙලා හිතන්න බෑ. හැබැයි මිනිසියෙක් කියන කෙනාව අපිට සුළු උත්සාහයකින් ප්‍රසන්න මූමන්ට් ගේන්න පුළුවන්. නේ? අතීතයේ මුදවලා අනාගතයේ මුදවලා සතිය කියන දෙයට ගේන්න පුළුවන්. කල්පනා කියන දෙයට ගේන්න පුළුවන්. සහල එයාට අපිට අර බුද්ධිමය විදිහට දෙයක් තේරුම් කරලා දෙන්න පුළුවන්. බුද්ධිමය විදිහට දෙයක් සොයන්න තේරුම් කරගන්න හැකියාවක් මිනිස්සෙක්ට තියෙනවා. හැබැයි අමනුෂ්‍යයෙක්ට ස්වභාවයෙන්ම බුද්ධිමත්ව දෙයක් තේරුම් කරගන්න හැකියාවක් නැහැ. මොකද එයාගේ ආත්මීයත්වය ගොඩනගෙන්නේම කලකිරීමෙන්. කියන්නේ ප්‍රශ්නයක්ම තමයි ගොඩනගෙන්නේ. අන්න ඒ වෙනස තමයි තියෙන්නේ. එතකොට දැන් අපි පිනක් කරනවා කියලා හිතන්නකෝ දැන්. දැන් අපි මෙතන විහාරයයි මහයි මෙතන වාල්ලා ඉඳි ඉස්සරහින් යනවා මල් පෙරහැරක්. හරිද? ඉතින් අපි දෙන්නට දැන් මොන අපහසුතාවයේ තිබ්බත් සුළු මොහොතක් මනස එක්තැන් කරගෙන අර මල් පෙරහැර සම්බන්ධයේ සද්දාසිතකටපත් වෙන්න පුළුවන්. දැන් අපිට මුලදී දැක්කම හිතේ මොකක්ද මේකද මේ අමාරුයි මේ වෙලාවේ මහන්සිලා ඉන්නේ. නමුත් අපිට ආපහු හිත පොඩ්ඩක් කාම් ඩවුන් කරගෙන අර මල් පෙරහැරට අවධානය යොමු කරලා ඒක ඉතින් ලස්සන දැකලා අපිට හිත යම්කිසි ශ්‍රද්ධාවකට පත් කරගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ හැකියාව ඔයයි මායි මනුෂ්‍ය නිසා අපිට ඇතිලා තියෙන ස්වභාවය. හැබැයි ඔයයි මායි මැරිලා ප්‍රේත දෙන්නෙක් කියලා මෙතන වාඩිලා හිටියා නම් අපිට අර දිහා බලලා ඒක ඇති කරගන්න බෑ වෙලා. මොකද අපි ප්‍රේත වෙලාවම තියෙන දුක නිසා.
ඒතර අපිට එන්නෙම දුක තමයි. අපිට එන්නෙම අසහනේ තමයි. අන්න ඔය කැලේ දෙකෙන් තමයි මිනිස්සු අමනුෂ්‍යෝ වෙනස් වෙන්නේ. ඒගොල්ලන්ගේ ශක්තිය සහ දුර්වලතාවය තීරණය වෙන්නේ ඔන්න ඔය කැලේ දෙකෙන්. ඒතර දැන් දෙවිවරු අමනුෂ්‍යෝනේ. හැබැයි දෙවිවරු කියන තත්ත්වයට ගියාම ඒගොල්ලෝ ගොඩක් දුරට මැරලා තියෙන සතුටක් මුල් කරගෙන. ඒ නිසා ඒගොල්ලෝ නිරන්තරයෙන්ම සතුටෙන් ඉන්නේ. ඒ නිසා මිනිස්යන්ට වඩා ඒ කට්ටියට කන්ෆර්ට් සෝන් එක තමයි ඒගොල්ලන්ගේ ආත්මය පවතින්නේ. ඒත් ගුරු ඔය දෙවියන් ගැන කතා කරද්දී මට තව දෙයක් මතක් වුණා මේ ඔය දේවාලවල හින්දු උත්සවවල අපි මේ ආරූඪය කියන එක දකිනවා. මොකද මේ ආරූඪය කියන්නේ? අතරම දෙවියන්ට පුළුවන් දෙහිම ආවේශ වෙන්න. මෙහෙමයි. ඔය ආරූඪය කියන එක ගොඩාක් වෙලාවට ඒක ව්‍යාජ තත්ත්වයක්. ගොඩාක් දැන් ගොඩාක් ඔය අපි ළඟට ප්‍රතිකාර ගන්න යනවා. ගොඩාක් දේවාලවල කපුව. මම කපුව කියලා කිව්වේ වැරදි අර්ථකින් නෙමෙයි. අර්ථය ඒ රැකියාව කපුකමනේ. අපි අර කියන්නේ කපුවා කියලානේ. ඒ අර්ථයෙන් කිව්වේ. ඉතින් ඒ පුද්ගල වෙනවා. ඉතින් ඒගොල්ලෝ එනකොට අවසානයේදී ඒගොල්ලෝ මානසික රෝගයකට පත් වෙලා තියෙනවා. මොකද ඒකනේ තමන්ව අර විදිහට ස්වයං ආවේශයට පත් කරගෙන ටික කාලයක් ගියාට පස්සේ මොකද ඒගොල්ලන්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් ඒගොල්ලෝ තමන්ගේ අනන්‍යතාවය ඉවත් කරන්නේ. මොකක් කර අනන්‍යතාවයේ තියෙන අර්බුදයක් නිසා ඉවත් කරගන්නවා. මෙතන ඉවත් කරන්නේ ව්‍යාජත්වය. ටික කාලයක් ගියාට පස්සේ ඒගොල්ලෝ මේක ඇතුළේ උමතු වෙනවා. ඉතින් කවදාවත් දෙවිවරු මේ ඇඟවල වලට ආවේශ වෙන්නේ නැහැ. පල්ලෙහා මට්ටමේ අමනුෂ්‍යක ආවේශ වෙයි. නැත්නම් රෝගයක් මතුවේයි. ඒක සම්පූර්ණ ව්‍යාජයක්. ඉතින් ගුරු මේ වගේ ආවේශයක් හෝ අමනුෂ්‍ය බලපෑමක් ඉන්න කෙනෙක් පවුලේ ඉන්නවා නම් එයා වෙනුවෙන් ඒ පවුලේ අයට මොකද්ද කරන්න පුළුවන්? එකම තමයි ඉස්සෙල්ලාම මූලික විදිහටම කරන්න තියෙන දේ තමයි ඒ පුද්ගලයා තේරුම් ගන්න එක. සහ එයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් අවකාශ ගොඩනගන එක තමයි මූලික දේ කරන්න තියෙන්නේ. අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වපසරියක් හදලා දෙන්න තියෙනවා. ඉතින් ඒකවල ගොඩක් වෙලාවට එයාව නැවත ෆුල්ෆිල් වෙන්න ගන්නවා. ඒක තමයි මූලිකම කාරණාව. ඉතින් ඒකට තවත් දුරට ගියොත් එහෙම නැවත අපි කියනවා යාගේ අර behavior modification එකට යවන්න. කියන්නේ චර්යාව ප්‍රතිසංවිධානය කරන්න. නැවත අපි කියමු දැන් හිතන්න ආගමික පද්ධතිය මිදිලා නම් අපි නැවත යාව ආගමික පද්ධතිය තුළ තහවුරු කරවන්න. අපි දුන්නේ එයා අපි බෞද්ධයන් නම් පන්සිල් ගන්න නැති කෙනෙක්. අපි යාව පන්සිල් ගන්න පුරුදු කරනවා. ඒ වගේ අර behavior modification එකට යාව adapt කරන්න ඕනේ නැවත. ඒ වගේ සරල දේවල් කරන්න පුළුවන් පවුල ඇතුලේ ඒ වගේ ගැටලුවක් තියෙන කෙනෙක් වෙනවා. ඉතින් අපිට නොපෙනෙන මානයේ තියෙන දේවල් හරි ලස්සනට අපිට කියලා දෙන අපේ ගුරුට ස්තුතියි කියලා මම මේ වෙලාවේ සමුදෙනවා. ආයුබෝවන් ආචාර්යතුමනි. ඒ වගේම මේ වගේ අත්දැකීම් ඔයාලටත් ලැබිලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ලොකු දැනුමක් මේ අමනුෂ්‍යයන් ගැන ලබා ගන්න ඔයගොල්ලන්ට ගැටලු තිබ්බනම් ඒව විසඳ ගන්න උපකාර වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වගේ කතිකාවතකින් තවත් දවසක ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙන ගුරු සමග අධ්‍යාත්මයෙන් අපි මේ විදිහට සමු ගන්නවා. ආයුබෝවන්. Vishwa Prani Spiritual Healing Global for a modern spiritual state.